ඔන්න ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ YouTube banner එකක් කොහොමද ඔයාගේ ෆෝන් එකෙන්ම හදාගන්නේ කියලා. හරිද? වීඩියෝ කරන්න කලින් දැන් මතක් කරන්න තියෙනවා ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක press කරලා දාන්න වීඩියෝ එක like එක. එහෙනම් අපි යමු අද ගෙනාව වීඩියෝ එක බලන්න. හරිද? ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් Play Store app එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඉවරලා මේ විදිහට සර්ච් බාර් එකේ ටයිප් කරගන්න Pixel app කියලා. හරිද? ඔයගොල්ලෝ මෙන්න මේ app එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ app එක ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉඳන් මට මේ විදිහට ඕපන් තියෙනවා. මම මේ app එක ඕපන් කරගන්නවා. හරිද? මම මුලින්ම මෙන්න මේ new text කියන එක මෙන්න මේ උඩ delete icon එක ක්ලික් කරලා delete කරගන්නවා. හරිද? ඊට පස්සේ ඉවරලා මෙන්න මෙතන උඩ තියෙන dot තුන එක පාරක් touch කරගන්න. ඊට පස්සේ ඉවරලා මෙතන මේ image size වලට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ custom කියන එක YouTube channel banner වලට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉවරලා okay දෙන්න. හරිද? ඔයගොල්ලන්ට වෙනවාදී පල්ලෙහෙන් පොත් දෙකක කියන්නේක් තියෙනවා. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඉවරලා ඔයගොල්ලන්ට වෙනවාදී මෙතනින් color කියලා option එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ color කියන එකේ gradient වලට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉවරලා මම මේ plus icon එක ක්ලික් කරගන්නවා. ඔයගොල්ලන්ට වෙනවාදී වම් පැත්තට වෙන්න පොඩි ඍජු ගෝණාශ්‍රාකාර පොඩි icon එකක් තියෙනවා. අන්න ඒකට පාරක් touch කරලා මේ color option එක දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ කහ පාට කලර් එක මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉවරලා okay දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න දකුණු අත පැත්තට ඒ icon එක තියෙනවා. ඒකට ගිහිල්ලා කලර් වලට යන්න. ඊට පස්සේ ඒ කලර් එක ඔයගොල්ලෝ තැඹිලි පාට හුරු පාටක් දීලා okay දෙන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේ උඩ තියෙන plus icon එක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ from gallery දෙන්න. මම description එකේ links වගේක් දාලා ඇති. අන්න ඒ ටික ඔයගොල්ලෝ download කරගන්න ඕනේ. හරිද? එතනින් මම මෙන්න මේ ෆොටෝ එක මේකට ඇඩ් කරගන්නවා. මෙන්න මේක. ඊට පස්සේ මේ සුදු පාට අකුරු ටික පේන්න නැති වෙන මේ විදිහට ඔයගොල්ලෝ ඒ ගානට crop කරගන්න. හරි. ඊට පස්සේ මෙතන හර ලකුණු දෙන්න. ඊට පස්සේ මේ dot එකේ ඇදලා මේක full මැද ගන්න. ඊට පස්සේ මේක මේ විදිහට setting වලට ගිහිල්ලා මෙන්න මේකේ opacity වලට යන්න. ඊට පස්සේ මේ opacity කියන එක 145ට විතර දාගෙන හර ලකුණු දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ layer panel එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් මේක lock කරගන්න. හරිද? ඊට පස්සේ මම ආයෙත් plus icon එක click කරලා මේ විදිහට from gallery දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ photo එකත් මේක add කරගන්න. ඊට පස්සේ මේක fullම මේක ඇද ගන්න මේක පිරෙන විදිහට. මේක තමයි YouTube channel banner වල size එක. හරිද? මම මේකත් මේ විදිහට layer panel එකට ගිහලා මේක lock කරගන්නවා. හරිද? මේක ඇත්තටම කිව්වොත් size එක වෙන්නේ මෙන්න මේ උඩින් පේන එක ස්මාර්ට් TV එකේ size එක. එතකොට මෙන්න මේ රතු පාට කෑල්ල තමයි මොබයිල් එකේ පේන size එක. එතකොට මේ සම්පූර්ණම මෙන්න මේ කෑල්ල තමයි ඩෙස්ක්ටොප් එකේ පේන විදිහ. හරිද? මම ආයෙත් මේ plus icon එක ක්ලික් කරලා from gallery දෙනවා. ඊට පස්සේ ඉවරලා මම මේකේ මෙන්න මේ ෆොටෝ එකත් මේකට ඇඩ් කරගන්නවා. හරිද? මේකත් මේ ගානට විතර adjust කරගන්න. මෙන්න මේ ගානට. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ කොපියක් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒක උඩ එකපාරක් ටච් කරලා ඔයගොල්ලෝ මෙතන crop කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන මේ ත්‍රිකෝණයක් වගේ තියෙන එක එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ size මෙන්න මේ හරිය විතර ගෙනල්ලා මේකත් තියන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ layer panel එකට යන්න ඕනේ. ඊට පස්සේ මේකේ කොපියක් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකත් මීට වඩා ටිකක් ලොකු කරලා මෙන්න මේ ගානින් විතර තියාගන්න. හරිද? මම ආයෙත් මේකේ layer panel එකට ගිහිල්ලා අනිත් එකේ කොපියක් ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක මේ ගානින් විතර ඇදලා මෙන්න මේ කලින් එකේ size එකේම වගේ තියාගන්න. මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ මේකේ ඔයගොල්ලෝ යන්න ඕනේ opacity වලට. opacity වලට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ opacity කියන එක 140කට වගේ දාගන්න ඕනේ. ඊට පස්සේ හර ලකුණු දෙන්න. ඊට පස්සේ අනිත් එකත් ඒ විදිහට opacity වලට ගිහිල්ලා මේකෙත් 140ට දාගන්න ඕනේ. ඊට පස්සේ හර ලකුණු දීලා මේකේ layer panel එකට ගිහිල්ලා අර opacity අඩු කරගත්ත දෙක opacity අඩු කරගත්ත නැති දෙක යටින් දාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන උඩ තියෙන plus icon එක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන from gallery දෙන්න.
ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක ඇඩ් කරගන්න ඕනේ. මේකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා ඇති. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මේ උඩ එක එකපාරක් ඔබා ගන්න ඕනේ. හරිද? මම අර ටික පොඩ්ඩක් හදාගත්තා දෙපැත්තට මැච් වෙන විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් සෙටින් වලට ගිහිල්ලා මේ ෂේප් වලට යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේක රවුමකට දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ opacity කියන එක අඩු කරගන්න. ඊට පස්සේ මේ stock width කියන එක උපරිමයට වැඩි කරගන්න. ඊට පස්සේ blur radius කියන එකත් උපරිමයට වැඩි කරගන්න. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතනින් කහ පාට select කරගන්න. ඊට පස්සේ මේක පොඩ්ඩක් කුඩා කරගන්න මෙන්න මේ ගානට විතර. ඊට පස්සේ හරිය එකනේ ක්ලික් කරලා ඔයගොල්ලෝ මේක ටික ලොකු කරගෙන මෙන්න මේ හරිය විතර දාගන්න shadow එකක් වගේ. ඊට පස්සේ මම මේ විදිහට ලේ පැනල් එකට ගිහිල්ලා මේක ක්ලික් කරලා අර දෙක යටින් දාගන්න අර opacity අඩු කරගත්ත නැති දෙක යටින්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ පල්ලෙන් පේන යකුරක් වගේ icon එකට ගිහිල්ලා මෙන්න මේ text කියන එක උඩ පාර ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ edit වලට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ channel එකේ නමේ මුල් name එක මේකට add කරගන්න. මම මේ විදිහට මේකට your කියලා දෙනවා. ඊට පස්සේ okay දීලා ඔයගොල්ලෝ මෙන්න මේක මේ ගානට විතර ලොකු කරලා මේකේ ෆොන්ට් වලට යන්න. ඊට පස්සේ ඔයගලන්ට පල්ලෙහාට ඇති පේන ඇති මෙන්න මේ වගේ ෆොන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ ෆොන්ට් එක දාලා ඕකේ දෙන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ කලර් වලට යන්න ඕනේ. ඊට පස්සේ මේ කලර් කියන එක ග්‍රේඩියන්ට් වලට දාගෙන මේ ප්ලස් එකන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ වම් පැත්තෙන් පේන ත්‍රිකෝණාශ්‍රයේ උඩ පාරට ටච් කරලා කලර් වලට ඇවිල්ලා මේකේ කලර් එක කහ පාටට දාගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. ඊට පස්සේ අනිත් එකට ගිහිල්ලා තැඹිලි පාට හුරු පාටක් දාගන්න. ඊට පස්සේ ඒකත් ඕකේ දෙන්න. ඊට පස්සේ මෙතනිමුත් ඕකේ දීලා මේකත් අර ලකුණු බන්න. ඊට පස්සේ මම මේකේ යනවා මම මේ විදිහට ඉන්නිය ෂැඩෝ කියන එකට. ඊට පස්සේ ඒකේ enable දීලා මේ කලර් එකට වඩා ටිකක් ඩාර්ක් කලර් එකක් දාගන්න මෙන්න මේ කලර් එක වගේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ blur radius කියන එක 4ට දාලා මෙන්න මේ දෙකම ඍණ 4ට දාගන්න. හරිද? ඊට පස්සේ මේකේ හර ලකුණු බන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ කොපියක් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ මේ විදිහට ගිහිල්ලා ටයිප් කරගන්න ඔයගොල්ලන්ගේ channel එකේ ඉතුරු කොටසේ නම. ඊට පස්සේ මෙතනින් okay දෙන්න. ඊට පස්සේ මේ text එක ටිකක් කුඩා කරගෙන මේ රතු පාට box එක ඇතුලේ තියාගන්න. මේ name කියන එකට පාර ටච් කරලා මේකේ color වලට යන්න. ඊට පස්සේ මේ color වලට ගිහිල්ලා මෙන්න මේකේ color එක white color එකට දාලා මෙන්න මේ ඉන්නිය shadow වලට යන්න. ඊට පස්සේ මේකේ color එක ඔයගොල්ලෝ grey color එකට දාගන්න. ඊට පස්සේ හර ලකුණු දෙන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන plus icon එක click කරලා draw වලට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ pen size එක මෙන්න මේ ගානට විතර දාලා blur radius කියන එක උඩරිමයට දාලා මෙන්න මේ text එකේ ඇඳ ගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ දෙකේම ඊට පස්සේ හර ලකුණු දෙන්න. ඊට පස්සේ ලේ පැනල් එකට යන්න. ඊට පස්සේ මේ ඇඳගත් එක අර ටෙක්ස්ට් වලට යටින් දාගන්න. ඊට පස්සේ මේ ටෙක්ස්ට් දෙකයි මේ ඩ්‍රෝ කරගත් එකයි අර පිටිපස්සෙන් තියෙන රූප දෙක පිටිපස්සෙන් දාගන්න. මෙන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ ලේ පැනල් එකට යන්න ආයෙ පාරක්. ඊට පස්සේ ඔයගොල්ලෝ අර කලින් දාගත්ත රූපේ delete කරගන්න. ඒ කියන්නේ අර size එක දාගත්ත රූපේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන මේ ඔක්කොම ටික lock කරගන්න. ඊට පස්සේ උඩ පේන file icon එක click කරලා මේ save as image කියන එක දෙන්න. ඊට පස්සේ මේ custom කියන එක ultra වලට දාලා save to gallery දෙන්න.
හරි ඉතින් මේක මේ විදිහට ලෝඩ් වෙලා ඔය ගැලරිටි මේක සේව් වෙනවා. අදට වීඩියෝ එක මෙච්චරයි. අද වීඩියෝ ගැන මොකද අනිවාර්යයෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. හරි ඉතින් මම අදට ගිහිල්ලා නම් ඔයගලන්ට සුබ දවසක්.